කොළඹ මහනගර සභාව සඳහා විපක්ෂයේ පොදු එකකත්වයෙන් සමග ජන බලවේගයෙන් නගරාධිපති ධූරය සඳහා සභිකයෙකු ඉදිරිපත් කරන බවත් එමෙන්ම එම නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ධූරය එක්සත් ජාතික පක්ෂයට ලබා දීමට එකඟත්වයකට පැමිණි බවත් සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසා සිටී. මාධ්‍ය වෙත අදහස් දක්වමින් නලින් බණ්ඩාර මහතා මෙම අදහස් පළ කරන ලදී. කොමසාරිස්වරු විසින් පළාත් පාලන ආයතන විශාල ප්‍රමාණයකට පැමිණලා සභිකයන්ගේ බහුතර කැමැත්තෙන් සභාපතිවරු නගරාධිපතිවරු පත් කරන්න නියමිතයි. ඉතින් අපි විශ්වාස කරනවා සමග ජන බලවේගයත් සමග ජන බලවේගයට සහාය දෙන පක්ෂත් පොදු විපක්ෂයේ පක්ෂ එකතු වෙලා පළාත් පාලන ආයතන බහුතරයක බලය ලබා ගන්න කටයුතු කරන්න පුළුවන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම කොළඹ මහනගර සභාව ගැන කතා කරද්දී කොළඹ මහනගර සභාවේ බලය කාටවත් හිමි උනේ නැහැ. බහුතරයේ තියෙන විපක්ෂයට. ඒ බහුතරයට ස්වාධීන කණ්ඩායම් ගණනාවක් ඇතුළත් වෙලා තිබෙනවා. ආණ්ඩුව විශාල උත්සාහයක් දරමින් ඉනවා නොයෙකුත් වරදාන වරප්‍රසාද දීලා කෙවල් කරගන්න. අපි දැනට සාකච්ඡා කළ ආකාරයට සමග ජන බලවේගයේ නගරාධිපතිවරයෙක් කොළඹට පත් කරගන්න පුළුවන්. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය බොහොම පැහැදිලිව සහයෝගය දෙනවා. ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ සහයෝගය දෙනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට අපි නියෝජ්‍ය නගරාධිපති ධූර තනතුර දෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඔවුන් තමයි දෙවනට වැඩිම විපක්ෂ මන්ත්‍රී ධූර ලබාගෙන තිබෙන පක්ෂය. යනුවෙන් අදහස් දක්වමින් නලින් බණ්ඩාර මහතා මේ බව පවසා සිටියා.